ඉතාලි වීසා නැත්නම් ඉතාලි රැකියා ගැන කතා කරනකොට ඔබට ඉතාම වැදගත් වන ඉතාලි වර්ක් පර්මිට් නැතිනම් සෝජෝනෝ එකක් ලබා ගැනීම ගැන ටිකක් ඔබට තොරතුරු ගෙනෙන්න ඕනි කියලා මං අදහස් කළා. ඉතින් මොකක්ද මේ වර්ක් පර්මිට් එකක් කියන්නේ? යුරෝපීය නොවන පුද්ගලයන්ට යම් නීත්‍යානුකූල ගිවිසුමක් මත ඉතාලි ශ්‍රමිකයන්ට හිමි වරප්‍රසාද ලබමින් ඉතාලිය තුළ නීත්‍යානුකූලව රැකියාව කරන්න අවසර ලබා ගැනීම තමයි වර්ක් පර්මිට් එකක් ලබා ගැනීම කියන්නේ. ඔබත් ඉතාලි රැකියාවක් බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් මේ වර්ක් පර්මිට් එක හදාගන්න පුළුවන් විදියට ඉතාලියට පැමිණීම තමයි ඉතාම වටින්නේ. එමගින් ඔබට ඉතාම වාසිදායක දේවල් බොහොමයක් ලබාගත හැකියි. ඔබට වර්ක් පර්මිට් එකක් තිබෙනවා නම් ඉතාලි රජය ලබා දෙන බොහොමයක් වරප්‍රසාද සහ දීමනා ඔබට ලැබීම සිදු වෙනවා. සෞඛ්‍යමය වශයෙන් සමාජ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් වගේම ශ්‍රමිකයෙකු වශයෙන් ඉතාලි රජය ලබා දෙන සියලු ප්‍රතිලාභ ඔබට හිමිවීම ඒ හරහා සිදු වෙනවා. ඒ වගේම ඔබේ භාර්යාව ස්වාමි පුරුෂයා හෝ දරුවන් ඩිපෙන්ඩ් වීසා යටතේ ඉතාලියට ගෙන්වා ගැනීමේ හැකියාවත් මේ හරහා ඔබට ලැබෙන තවත් වාසියක්. ඒ වගේම ඉතාම වැදගත් කරුණ තමයි ඔබ නීත්‍යානුකූල ලෙස ඉතාලිය තුල වසර 5ක් ජීවත් වුණාට පසුව පර්මනන්ට් රෙසිඩෙන්සි හිමිකම සඳහා ඔබට අයදුම් කළ හැකියි. ඊටත් වැඩි කාලයක් ජීවත් වුණාට පසුව ඔබට පුළුවන් ඉතාලි පාස්පෝර්ට් එක සඳහා අයදුම් කරන්න. ඒ කියන්නේ ඉතාලි ජාතිකයෙකුට හිමි සියලු වරප්‍රසාද ඔබට ලැබීම එමගින් සිදු වෙනවා. මේ සියලු දේම පටන් ගන්නේ වර්ක් පර්මිට් එක හරහා. ඉතින් මෙන්න මේ වගේ වටිනා අවස්ථා රැසක් ඔබට මේ හරහා ලබාගත හැකියි. ඒ නිසා ඔබත් උත්සාහ ගන්න ඔබේ ස්පොන්සර් හරහා වර්ක් පර්මිට් එකක් ලබා ගැනීමේ අරමුණ මත ඉතාලියට පැමිණෙන්න. එසේ නොවුනහොත් ඉතාලි රජයට හැකියාව තියෙනවා ඕන වෙලාවක ඔබව නැවත හරවා එවන්න. ඒ නිසා ඒ අවදානමෙන් ඔබට මිදිය හැකි එකම මාර්ගය වන්නේ වර්ක් පර්මිට් එකක් ලබා ගැනීම. එමගින් ඔබේ ඉතාලි රැකියා සිහිනය තවත් ස්ථීර කරගන්න ඔබට පුළුවන්. තවත් වටිනා වීඩියෝවකින් අපි නැවත හමුවෙමු. ඔබට සුබ දවසක්.